සුබ දවසක් කියලා පිළිගන්නවා සිලොන් ෆ්ලේවර්ස් YouTube channel එකට. අද අරගෙන ආවේ සොසේජස් බන් හදාගන්න විදිය. කඩේටත් වඩා රසට ගෙදරදීම සොසේජස් බන් හදාගන්න අවශ්‍ය දේවල් සහ මේක හදාගන්න විදිය අපි දැන් බලමු. මුලින්ම අපි භාජනයක් අරගෙන කිරි මිලිලීටර් 170ක් එකතු කරගන්නවා. මේ කිරි එක මද රසයෙන් තමයි අරගන්නේ. දැන් මේකට සීනි මේස හැඳි 2මාරක් එකතු කරගන්නවා. ඊස්ට් තේ හැඳි එකක්, ලුණු තේ හැඳි එකක්, ඒ වගේම බටර් ග්‍රෑම් 50ක් එකතු කරගන්නවා. බටර් එක මේ කිරි එකේ හොඳට දිය කරගන්න ඕනේ. මේ කිරි එක මද රසයෙන් ගන්න නිසා බටර් එක ඉක්මනටම දිය වෙනවා. බටර් එක දිය වුණාට පස්සේ අපි මේකට හොඳින් හලාගත්ත පාන් පිටි කෝප්ප දෙකක් එකතු කරගන්නවා. පාන් පිටි එකතු කරලා ස්පැචුලා එකෙන් මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. ස්පැචුලා එකෙන් මේ විදිහට පුළුවන් තරම් කලවම් කරගත්තාම මේක අතේ ඇලෙන ගතිය අඩුයි. දැන් අපි බෝඩ් එකක් උඩට දාලා මේක අතින් අනා ගන්නවා. බෝඩ් එකේ තෙල් ටිකක් ගාලා අත් දෙකේ තෙල් ටිකක් ගාතම තමයි අනාගන්නේ. මේ ඩෝ එක විනාඩි 10ක් 15ක් විතර හොඳට නීට් කරගන්න ඕන. මෙන්න මේ වගේ හොඳට නීට් කරගන්න ඕන. දැන් අපි බෝල් එකට තෙල් ටිකක් ගාලා ඩෝ එක තියලා ඩෝ එක උඩට තෙල් ටිකක් ගා ගන්නවා. දැන් පොලිතීන් එකකින් ආවරණය කරලා මේක පිපෙන්න පැයක් විතර තියාගන්නවා. මේ ඩෝ එක පිපෙනකන් අපිට පුළුවන් සොසේජස් ටික බෙදගන්න. මෙතන පාවිච්චි කරන්නේ අපි කෑමට ගන්න සාමාන්‍ය පොඩි සොසේජස් එක. දිග සොසේජස් එකක් ගන්නවා නම් මේක ලස්සනටම හදාගන්න පුළුවන්. මේ විදිහට සොසේජස් ටික බෙදුනට පස්සේ ලිපෙන් අයින් කරලා නිවෙන්න තියාගන්නවා. මේ තියෙන පැයකට පස්සේ ඩෝ එක දැන් පිපිලා තියෙන්නේ. පිපුණට පස්සේ මේ ඩෝ එක හරියම සොෆ්ට්. දැන් අපි මේක පොඩි කොටස් වලට වෙන් කරගන්නවා. මම මෙතන කොටස් 6කට වෙන් කරගත්තා. දැන් මේක කොටසක් අරගෙන මේ වගේ බෝලයක් විදියට හදාගන්නවා. ඒ විදිහට අපි ඔක්කොම ටික හදාගන්නවා. දැන් මේක බෝලයක් අරගෙන ඒක මේ විදිහට දිග අතට තුනී කරගන්නවා. දැන් මේ වගේ අයිනක ඉඳලා ඉස්සරහට රෝල් කරගෙන යනවා. මෙහෙම රෝල් කරලා මේ එජ් එක අපි මේ විදිහට ඇන්ගලි වලින් හද කරගන්නවා. ගැලවෙන්නේ නැති විදියට. දැන් මෙන්න මේ විදිහට රෝල් කරන ගමන් තව ටිකක් මේක දිගට හදා ගන්නවා. මොකද අපි මේක සොසේජස් එක වටේ ඔතා ගන්න නිසා සොසේජස් එකේ දිග අනුව අපි මේක හදා ගන්නවා. දැන් මේ වගේ සොසේජස් එකක් අරගෙන ඒක වටේට මේ විදිහට ඔතා ගන්නවා. දිග සොසේජස් එකක් ගන්නවා නම් මේක ලස්සනට
ලේසියෙන්ම කරගන්න පුළුවන්. මේ විදිහට අවසාන කොටස ඇතුළට කරලා තද කරගන්න ඕන. නැත්නම් මේක බේක් කරද්දී ලිහිනවා. මේ විදිහට අපි ඔක්කොම ටික හදා ගන්නවා. දැන් මේ ටික පොලිතීන් එකකින් ආවරණය කරලා විනාඩි 10ක් පිපෙන්න තියාගන්නවා. එතකන් අපිට පුළුවන් oven එකත් විනාඩි 10ක් ප්‍රීහීට් වෙන්න දාගන්න. දැන් අපි මේක එග් පොෂ් කරගන්නවා. මේ විදිහට බිත්තරයක් අරගෙන ඒක අපි මේකට උඩින් ගා ගන්නවා. මේ තියෙන කලයට මේක අත්‍යවශ්‍ය නැහැ. තියෙනවා නම් බනිස් ටික උඩට මේ වගේ දාගන්න පුළුවන්. දැන් මේ ටික සෙල්සියස් අංශක 190 උෂ්ණත්වයේ විනාඩි 20ක් බේක් කරගන්නවා. මේ තියෙන්නේ බේක් කරගත්ත අපේ සොසේජස් බන් ටික. දැන් මේකේ රස්න පිටින්ම බටර් ටිකක් ගා ගන්නවා. මේ සොසේජස් බන් එක හරීම රසයි. හවස තේ වෙලාවට වගේ අපිට ගෙදරදීම හදාගන්න පුළුවන්. කඩේවටත් වඩා රසයි. ඒ වගේම මේක හදාගන්නත් හරීම පහසුයි. මේ විදිහට අපිට ගෙදරදීම සොසේජස් බන් හදාගන්න පුළුවන්. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම channel එක subscribe කරන්න. වීඩියෝ එකත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. සුබ දවසක්.